ටැක්ස් ගැන කතා කරද්දී ටැක්ස් ගහන එකම තමයි. නමුත් ඒක ඉතින් එහාට මොකද්ද වෙන්නේ කියන කතන්දරේ අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ බජට් එකේ තියෙන අඩුපාඩුවක් විදිහට ඌ ඒක දක්වනවා. මොකද එක දෙයක් මම දැක්ක දැන් අර ඩිසේබල් කට්ටියට පොඩ්ඩක් මේ ප්‍රොමිනන්ට් දීලා ප්‍රමුඛත්වයක් දීලා ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලෝ අය කරන කට්ටියට රජයෙන් මාසකට 15000ක් ගෙවුණා කියලා ඒ වගේ දේවල් ප්‍රොපෝසල් තියෙනවා. දැන් ඒ වගේ අතරම හොඳයි. නමුත් අර කලින් කිව්වා වගේ මේව ප්‍රමාණවත් ඒ කියන්නේ ආර්ථික වර්ධනයට ප්‍රමාණවත්. ඒ කියන්නේ මේක අර යම්කිසි කොටසක් ඒ කියන්නේ සමාජයේ සම්කිසි කොටසක් ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ ඉකනොමියකට හරියට විව කරලා නැහැ. කනෙක්ට් කරලා නැහැ. ඒ කනෙක්ට් කරපු නැති කට්ටිය ඇත්තටම කනෙක්ට් කරන්න හදලා තියෙනවා. හොඳ උත්සාහයක් ඒක. අර හැබැයි කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක කැපිටල් එක්ස්පෙන්ඩිචර් නැත්නම් පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් එක 1.4 ට්‍රිලියන්. හරි ගිය පාරත් ඒක 1.3ක් තිබිලා ඊට පස්සේ ඒක අඩු කරලා තියෙනවා 1.04ට. ඇත්තට මේකට ප්ලෑන් එකක් තියෙනවා නම් ඒකන සැලස්මක් තියෙනවා නම් අර අපි කියනවානේ අර ඊළඟ පිම්ම ඒ growth එකට ඕන අර ප්‍රොජෙක්ට් එක එකකින් ගන්න පුළුවන්. ඒක තමයි මිසින්. එතන allocate කරලා තියෙන. ඒකට සල්ලි වෙන් කරලා තියෙනවා. නමුත් මොකද්ද ප්‍රොජෙක්ට් එක කියලා